හලෝ කොහොමද යාළුවනේ? අද අපි හදන්නේ කොමඩු ජූස් එකක්. අපි බලමු ඒකට අවශ්‍ය වන්නේ මොනවාද කියලා. ලොකු කොමඩු ගෙඩියක්, සීනි, ලුණු, වතුර වීදුරුවක්. එහෙනම් අපි බලමු කොහොමද හදන්නේ කියලා. අපි මේ හොඳින් හොදාගත්තු කොමඩු ගෙඩිය එහෙම කපා ගමු. මෙන්න යාළුවනේ කොමඩු ගෙඩිය හොඳට මිදිලා තියෙන්නේ. ගෙඩිය මේ වගේ චූටි තීරුවට කපා ගමු. ඊට පස්සේ මේ වගේ බෝල් එකක් අරගෙන අපි මේක චූටි කෑලි වලට මේ විදියට කපා ගමු. ඊට පස්සේ මේ ටික අපි බ්ලෙන්ඩ් කප් එකට එකතු කරගමු. ඒකට අපි අවශ්‍ය ප්‍රමාණයට සීනි ටිකක් එකතු කරගමු. මම නම් එකතු කරගන්නේ සීනි බොහොම චුට්ටයි. මොකද කොමඩු වල හොඳට සීනි තියෙනවනේ. ඒකට අවශ්‍ය ප්‍රමාණයට ලුණු චුට්ටකුත් එකතු කරගමු. වතුර ස්වල්පයකුත් අපි එකතු කරගමු. හරි යාළුවනි, අපි දැන් මේක බ්ලෙන්ඩ් කරගමු. බ්ලෙන්ඩ් කරගත්තු මිශ්‍රණය අපි බලමු. අපි හදාගත්තු මිශ්‍රණය වීදුරුවට අපි දාන්නයි යන්නේ. මෙන්න යාළුවනේ අපේ ජූස් එක රෙඩි. එහෙනම් අපි මේක පිළිගන්වමු.